හෙලෝ බ්‍රදර්ස්. භෞතික විද්‍යාඥයන් දැන් කියනවා විශ්වයේ නීති උල්ලංඝනය නොකර පණුකුහර නැත්තම් වෝම් හෝල් හරහා ගමන් කරන්න පුළුවන් කියලා. මේ පණුකුහර කියන්නේ මොනවද? සරලවම කියනවා නම් ඒක අවකාශය කාලය හා සම්බන්ධ කරන උමගක් වගේ දෙයක්. ඒක හරියටම විශ්වයක ස්ථාන දෙකක් එකට සම්බන්ධ කරන අතුරු මාර්ගයක් වගේ. අයින්ස්ටයින්ගේ සාපේක්ෂවාදය කියන්නේ පණුකුහර බොහෝ විට විනාඩියක කාලයකදී පමණ කඩා වැටීමකට හෝ ගමන් කළ හැකි තරම් විශාල නොවන බවයි. ඒක කොහොම වුණත් විද්‍යාඥ ජුවාන් මැන්ඩසේන හා ඇලෙක්සි මිලකින් කියන්නේ අවකාශයට අමතරව මානයක් එකතු කළහොත් පණුකුහරයක් විවෘත කරගන්න පුළුවන් කියලා. ඒ වගේම විවෘතව තබා ගන්න පුළුවන් කියලා. ඔවුන්ගේ ගණනය අනුව ක්වොන්ටම් ශක්තිය භාවිතා කරලා එය විනාශ නොවන පණුකුහරයක් බවට පත් කරන්න පුළුවන්ලු. කොහොම නමුත් මේක තවමත් න්‍යායාත්මක අදහසක්. ඒත් විද්‍යාඥයන්ට අනුව මෙවැනි පණුකුහර හරහා යන්න පුළුවන්. කාලය සම්බන්ධව විකෘති වෙන නිසා ගමන අපට තප්පර කීපයකට පෙනුනත් බාහිර නිරීක්ෂකයෙකුට එය වසර ගණනාවක් විදියට පේන්න පුළුවන්. කොහොම වුණත් මේක තවම න්‍යායාත්මක අදහසක්. ඒත් විද්‍යාඥයන්ගේ මතය අනුව මෙවැනි පණුකුහර හරහා යන්න පුළුවන්. කාලය සම්බන්ධව විකෘති වෙන නිසා ගමන අපට තප්පර කීපයක් පෙනුනත් බාහිර නිරීක්ෂකයට එය වසර ගණනාවක් විදියට පේන්න පුළුවන්. ඒත් එවැනි පණුකුහරයක් කරහා ගමන් කරන්න පෙර ඒ ඉතාමත් සූක්ෂමව සකස් කළ යුතුයි. නිවැරදිව සකස් නොකළහොත් තනි දූවිලි කැටයක් හෝ ආලෝක කණිකාවක් පවා එය විනාශ කර දමන්න සමත් වෙනවා. මේ පරීක්ෂණය මගින් පෙන්වන්නේ කලකට පෙර කළ නොහැකි දෙයක් කියා සිතාගත් ගමන් කළ හැකි පණුකුහර දැන් විද්‍යාත්මකව කළ හැකි එකක් බවට නිගමනය වීමයි. මේක තවත් න්‍යායාත්මක අදහසක් වුණත් ඒ විද්‍යාඥයන්ට අපගේ විශ්වය ගැන නව අවබෝධයක් ලබා දෙන තවත් තත්ත්වයක් බවට පත් වී තියෙනවා. See you. ෆලෝ කරන්න.